හලෝ අපි අද ලස්සන වැවක් බලන්න යන්නයි හදන්නේ. ඒ වැවේ නම තමයි උරුසිතා වැව. මේ වැව ගොඩක් පෞරාණික ඉතිහාසයක් තියෙන වැවක්. මේ දැන් අපි ඉන්නේ වැවේ පිටවානේ. මේ වැවේ තියෙනවා පරණ සොරවුවක්. දැනට ඒක භාවිතා වෙන්නේ නැහැ. ඒ සොරවුවේ නයි පෙන හතක ලකුණක් තියෙනවා. හරි ලස්සනයි මේක. රාජ්‍යයේ පුරා විද්‍යාත්මක ස්ථානයක් විදිහට එතන නම් කරලා තියෙනවා. වීඩියෝ එක ඉවරනකම් බලන්න. අපි ඊළඟට එතෙන්ට යනවා. ඔයාලට වටින තැනක් බලා ගන්න පුළුවන්. කමෙන්ට් දාලා ඔන්න අහන්න නම් එපා. උතර මම කොරවක් වගේ ඉන්නේ ඇයිද කියලා. ඔතන හයිට ලිස්සනවා. ඔයාලත් දෙනවා නම් හරි පරිස්සමට ඇවිදින්න. ඊසෙවල ගොඩක් තියෙනවා. මේ වැව බලන්න යනවා නම් ඔයාලට කොහොමද එන්නේ කියලා අයිය කියන බලන්න කොහොමද එන්නේ. මේ වැව තියෙන්නේ ඇඹිලි පිටිය සූර්යව පාරේ. එන්න මොරකැටිය පැත්තෙන් එන පාරේ. මොරකැටිය හරහා සූර්යවට යද්දි මොරකැටියත් සූර්යවත් අතර තමයි තියෙන්නේ. උරුසිතා වැව. ඇයි අයියා මේකට උරුසිතා වැව කියලා කියන්නේ? මේ වැව හදලා තියෙන්නේ උරුසිතානන් කියලා සිටුවරයෙක්. ඒ සිටුතුමා ඌරොත් එක්ක තමයි ඉඳලා තියෙන්නේ. ඌරු රංචුවක් එක්ක තමයි කාලය ගත කරලා තියෙන්නේ. ඒ හින්දා උරුසිතානන් හදපු නිසා උරුසිතා වැව කියලා තමයි කියන්නේ. මේ දැන් අපි හැරෙන්න හදන්නේ මම අර කලින් කිව්ව සොරවුවට. ඒ ටික ලස්සන යන. පාරනම සොරවුව. හරිද? මේ නයිපෙන හතක් තියෙනවා මේක හරිද? අද ලොකු එකයි පිටු තුන හතක් තියෙනවා. මේ වගේම එකක් කරේහා පැත්තේ අතලක් තිබිලා තියෙනවා. මේක මේ දෙකෙන් තමයි වතුර ඇවිත් තියෙන්නේ. මේක තියෙන බැලුම් පේනවා අර හෙට වැවට යනකම් කාණු දෙකක් තියෙනවා. ගල් වලින්ම හදපු කාණු දෙකක්. ඉතින් ගල් යට දාලා යට තියෙන ගල් කාණු මේ විදිහටම ගල් කාණු තියෙනවා. ඊට පස්සේ මෙතන මේ නිදා හොරු කඩලා තියෙනවා. පොලිසියෙන් කීප වතාවක් අල්ලලා තියෙනවා මේ නිදා හොරු. නිදානයක් තියෙනවා කියලා කියනවා. සාමාන්‍යයෙන් දැන් වෙහි කාලෙට මෙතනින් පොඩි වතුර පාරක් එනවා. දැන් බලන්න ඇතුලේ මේක යටින් බලන්න. යටින් මේක දැන් බලන්න අර යටින් පේනවද? යටින් බලනකොට අර එහා පැත්තේ පේනවද එලියක් වගේ? නැත්නම් ඒ එලියක් වගේ පේන තැන තමයි තියෙන්නේ පොඩි. අර වවුලෙක් කෙනා. ඔව් මේක ඇතුලේ වවුලු ඉන්නවා ගොඩක්. ඔය වවුලු කඳ එන්නේ එකයි. මේ ඒ අර එලිය පේන තැන තියෙන එහා පැත්තේ. එතන තමයි තියෙන්නේ පොඩි කොටුවක් වගේ තියෙනවා. හරිද? ඒකට වතුර ඇවිල්ලා එතනින් තමයි ඔය කාණු දෙක දිගේ මෙහාට එන්නේ. ඔය තනිකරම මේ අර ගල් කුට්ටි තියලා එනි මේ වගේ ගල් කුට්ටි තියලා හරිද? තමයි මේ කාණුව හදලා තියෙන්නේ. යන්කෝ බලන්න. මෙන්න මේ පැත්තේ තව තියෙනවා මේ පෞරාණික පන්සලකුත් තියෙනවා. මහා නාග විහාරය කියලා. මේකට යන්න බැයිද? ඒක දැන් මේ එච්චර අපිට බලන්න දේවල් නැහැ යන්න පුළුවන්. වෙන දවසක යන් ඒකට. මේ වගේ මේ ගල් පතුරු දාලා වහලා තියෙන්නේ මේ තියෙන කාණුව. මේ දෙපැත්තේ මෙහෙම මේ ගල් මේව දෙක තියලා කාණුව හදලා උඩින් වහලා.
මේ කාණු දෙක දැන් අර හෙටම වෙනකන් මේ කරලා තියෙන්නේ. මෙතන මේ නයි පෙන්න පිළිම දෙකක් තිබිලා තියෙනවා. යන්කෝ. මලක් ගහගත්තා. අර මලක්. අර තේන්නේ. ඒ කොටුවට තමයි ඉස්සෙල්ලාම වතුර එන්නේ වැවෙන්. ඒකේ මඩ හැම නිය තැම්පත් වෙලා එන්න හරි මොනවා හරි හැමති. දෙයකට වෙන්නේ නැති. දැන් මේ බලන්න මේ ගල් දැන් තාක්ෂණය නැතුව ඒ කාලේ මේ ගල් මේ පීලි වගේ හදලා හදපු ඒවා. බලන්නකො කොච්චර මහන්සියක් ඒ කාලේ වෙන්න ඇද්දනේ. ඔව්. මේකේ මම හිතන්නේ මඩ තැම්පත් වෙන්න තමයි තියෙන්නේ. අරක දිගේ වතුර එනවා මඩ තැම්පත් වෙනවා මේකේ. ඊට පස්සේ මෙතනින් මෙන්න මේ එක කාණුවක් මේක එක කාණුවක්. ඒ දෙකෙන් අර පැත්තට අර වතුර යන්නේ. ඉතින් එහා පැත්තේ පාරෙන් එහා පැත්තට වැව තියෙන්නේ. මේක මේ රජයේ පුරාවිද්‍යාත්මක ස්ථානයක් විදිහට නම් කරලා තියෙන්නේ. බලා ගන්න කෙනෙක් ඉන්නවා. ඉන්නවද? මට සම්පූර්ණ මාල් දෙක ඔන්න කුට්ටුක් කොල්ලට දුන්නා. ඉතින් කායි මේ වගේ ලස්සන ගමනක් යන්නද? එතකන් පරිස්සමට ඉන්න. බයි.